ආයිබවන් තෙරුවන් සරණයි ලංකාවාසී ලෝකවාසී සියලු ජනතාවට. නමින් මම සමීර වඩුගේ ආධ්‍යාත්මික උපදේශක. පින්වතුන් දන්නවා බොහෝ කාලයක් තිස්සේ අපි මේ රාජකාරී ටිකක් කරගෙන යන ගමන් ඉන්නේ රටවැසියන්ට සහ ලෝකවාසී ජනතාවට. සම්බුද්ධ ශාසනය ස්ථාපිත කරන කටයුත්තේදී ලුණාව ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ පසුගිය දවසකදී අපි විශේෂ කඩවර දෙවියන්ට මහා භද්‍රකාලී අම්මට සූනියන් ඔඩ්ඩිස්ස දෙවියන්ට යක්ෂයාට අනුරූපව දේව පූජාවන් පවත්වලා මුළුතැන් මංගල්‍යයක් වඩම්මලා කඩවර පූජාවක් සහ ගොටු පූජාවක් සිද්ධ කරන්න යෙදුණා. නින්නේ මට නුවණ අදන් දෙවියනි දේව සුභගණ අදන් දෙවියන්නේ නාමයයි වැද කියන්නේ වරදන මගන්නේ උඩන් වරදට තමා වන්නේ අත්තාන අඩවිය පල රජ වඩින කාරිය අඩවර මේ කාරිය ඇද දුන්නොත් මොතුව තරතන්නේ රත්පත් 12යි දෙන්නේ සුදත් වදමින් දියා කොට මුතුව දෙන්නේ ඉන්නේ කිලිමැවි තලයෙන් වතුර බෝවේ පවයෙන් කබමැවි අතල් කඩවර දෙවේ මේ තනේ මගේ හිස දෙමේ හදවත පලා ලේ දෙමේ ඔබට මගේ දිවි දෙමි රත්න කඩවර ඔබට දොළ දෙමේ ඔන්න සැඩ කළුවා බහිරව කැටුව එනවා දිස්ති මధుරනවා රත්න කඩවර කොටුව දෙනවා තවනේ අපිවත කනිව ඉන්නේ හොරතල් දොටන්නේ නැද්ද කඩවර තව නේ ආයෝ වේවා කළ දෙත් මුදුන් වේවා ගෝද දුරු වේවා සක්‍ර මහ බඹුන් ආයෝ ගෝවා ඒ විශේෂ පූජාව සිදු කරන්නට යෙදුනේ ලංකා වාසී සියලු ජනතාවට කරදර විපත්ති පැමිණිලා තිබෙනවා ස්වභාව ධර්මයෙන් සහ බොහොම කරදරයි ධන සම්පතක් නැහැ කන්න බොන්න විදිහක් නැහැ කියලා බොහෝ පිරිසක් අපට ඇවිල්ලා කියනවා. මෙන්න මේ ආකාරයෙන් දුක් විඳින ජනතාවට දුකට පිහිටක් වෙන්නත් අමනුෂ්‍ය දෝෂ වලින් බලපාන සියලු අමනුෂ්‍ය කරදර බාධක දුර වෙන්නත් කියලා රටටත් සම්බුද්ධ ශාසනයටත් චිරස්ථිතියත් වෙනුවෙනුත් අපි මේ දෙවියන්ගේ ආශිර්වාදය ගැනීම සඳහා තමයි ඒ කටයුතු සිදු කරන්නට යෙදුනේ. 22ක් දේවාලවලට පූජාවන් පවත්වලා තමයි කඩවර පූජාව කොටු ටික දෙන්න සූදානම් කළේ. ඒත් අපි ඒ ස්ථානයේ දෙවෙනි වතාවට කඩවර දෙවියන්ට ආරාධනා කරලා ශබ්ද පූජාවක් නැතුව සිද්ධ කළා. එතකොට උන්වහන්සේලා වැඩම කරලා සත්‍ය මේ මිනිස්සුන්ට ජනතාව දකින්නේ දුර්ලභ අවස්ථාවක් කියලා වීඩියෝ දාලා තිබුණාට අපි මේ සිදු කරේ දුර්ලභ අවස්ථාවක්. සමීර වඩුගේ කියන මහත්තයා කවදාවත් ජනතාවට පෙන්වලා තිබුණ නැහැ මෙහෙම ශක්තියක් තිබෙන බව. එතකොට ඒක හැමෝම ඇහුවා කොහොමද මේක කරන්නේ කියලා. ඒකයි ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙලා තිබුණේ. මට ඒක මේ අවුරුදු කීපයෙන් පස්සේ දෙවියන් අවසරයක් දුන්නා. ඒක එළියට පෙන්වන්න මෙන්න මේ කටයුතු කරන්නේ මේ වගේ පිරිසක් දෙවි බඹුන් අමනුෂ්‍යයන් ඉන්නේ කියලා. එතකොට මේ කටයුත්තේදී අපි විශේෂයෙන්ම තැඹිලි ගෙඩි 21ක් අරගත්තා. ගම්බිත්තර ගෙඩි 7ක් ඒ වගේ පූජාවක් තමයි පැවැත්වුවේ. ඒකෙදි අපි බලාපොරොත්තු වෙන දේ ඉටු වෙලා තිබෙනවා මේ මොහොත වෙනකොටත්. අපි යන ගමන අපේ අරමුණ කලා යන්නට සම්බුද්ධ ශාසනය ස්ථාපිත කරන රට ස්වයංපෝෂිත භාවයට පත් කරන්න පුළුවන් රාජ්‍ය නායක පත් කිරීම.
ඒ සඳහා සියලුම අපි කරන්න ඕන දේවල් කරන්නම කියලා දෙනවා දන්නලා තිබෙනවා. ඉතින් සමීර වඩුගේ ආධ්‍යාත්මික උපදේශක වශයෙන් මේ සිද්ධ කරන්නේ සමස්ත රටේ රටවැසියන්ගේ යහපත පිණිසමයි. ඉතින් ඒවට අදාළ කට්ටිය බලධාරීන් හරි කවුරු හරි ඉන්නවා නම් හොයලා බලලා කරගන්න පුළුවන්. නමුත් ඕනේ නැහැ පඬිතයි කියලා යනවා නම් ඒ ගමන යන්න දෙනවා අපිට වැඩක් නැහැ. අපි කරන මාර්ගය අපි අරගෙන අරමුණ ඒක ආයන වශයෙන්ම ස්ථාපිත කරනවා කියන එක දැනුවත් කරන තමයි ලංකාවාසී ලෝකවාසී සිළු වැදමුතුනේ මේ කටයුත්ත අපි සිදු කරන්නේ. ඒ ඔයගොල්ලෝගේ යහපත පිණිසමයි.
රජාගේ ඉඳගෙන ධර්ම ශාසනයට නෑ කරන්නේ නුඹලගේ යුතුයකම්. ඒ නිසා මේ නුඹලම පවසන්නේ මෙන්න මේ කරුණ තේරුණා. දැන් ඉතින් කතා කරන්නේ කියලා තේරෙනවා. කතා කරලා මගේ පූජාව මට අරගෙන ගිමන් හරින්න ඕන. පොරවන්න දෙයක් තිබේනම් පොරවන්න කතා කරලා. තේරුණා. නුඹලගේ මට අහන්න දේවල් නෑ. මම නුඹලා ගැන දාන්න. නුඹලා ජීවත් වෙන්නේ කොහොමද? කරන්නේ මොනවද? ඉල්ලන්න යන්නේ මොනවද කියන්නේ. එහෙනම් වචන දෙක තුනක් කතා කරන්න හැකියාව තිබේ. හොඳයි. පොඩි සදාම් ප්‍රවතේ ප්‍රශ්න කරුණු කාරණාව පොඩ්ඩලක දේවල් පසුබදේ වහා කරලා පස්සෙ අහලා ගන්නවා හොඳයි. ඉතන දෙයක් තියෙනවා නම් අදිස්ථාන කරගත්තා ඒ තුනේ. එහෙනම් ඔය ගොඩුබනම මාලාවල් දෙන්න තියෙනවා නම් අන්නේ බුදුපරපුර කැප කරන්න ගොඩුවයි. ඒ අදිස්ථාන කරලා තම තමන්ගේ කියනවා ව්‍යාපාර කටයුතු කොමනියන් අර්ථයක් තිබෙනවා නම් අන්නගේ පඳුර කැප කරාම මම ආයේ ධ්‍යාන කර තමලි පූජා ගන්නේ තියෙන බලගේ දේවල් ඉෂ්ට වන්න වරන් දෙයි. එහෙනම්
ගොඩාක් ජනතාවක් ඇවිල්ලා හිටියා. අපි හිතුවේ නැති විදිහට පිරිස් සම්පත්තිය හිටියා. ඒ හැමෝම දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගන්නට පැමිණියේ. ඒ අයගේ පුළුවන් ආකාරයෙන් අප උපකාර කරා. නැවතත් ඔබලට කියනවා යම්කිසි කාරණාවක් ඕනම කාරණාවක් නෙමෙයි යම්කිසි කාරණාවක් යහපත් කාරණාවක් තියෙනවා නම් කරගන්නට අපි එකට ඕන වෙලාවක සූදානම්ව සිටිනවා ඔබ සමන කරලා දෙන්න. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ යහපත පිණිස මොනවද මේ වෙන්නේ කියන එක අවබෝධය කරගන්න තියෙන්නේ කවුද වඩින්නේ මොකද්ද වෙන්නේ කියන අවබෝධ කරලා අපිට උත්තර පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ සමස්ත ජනතාවගේ. අපි නෙමෙයි මේක තෝරන්න ඕනේ. මම කරන්නේ මට අවශ්‍ය රාජකාරිය මගෙන් කෙරෙහි යුතු රාජකාරිය පමණයි. තෝරලා හරි දේ නිවැරදි දේ අවශ්‍ය වෙලාවට නිසි කාලට සමස්ත රටවැසියන් අවබෝධය කරගෙන ඒ ප්‍රතිචාර දක්වන්න කියලා අපි බොහොම ඔබලට සෑම වෙලේම අපිත් එක්ක රැඳී ඉඳලා ආරාධනා කරනවා. තෙයන්ගේ පිටයි උතුම් රත්නත්‍රේ පිට ආශිර්වාද ලැබේවා.